උපවාහිනී නාලිකා ඉදිරියේ යන්නේ කැබ්රියයි ආරක්ෂකරයයි විතරයි. මම අභියෝග කරනවා පුළුවන් නම් මහනුවර ගිය දවසේ කොච්චර පොලිස් වාහන පාරට දාලා තිබුණාද පුළුවන් නම් සභාගත කරන්න. මේගොල්ලෝ කරන්නේ මොකක්ද දන්නවද? ඒ ඔක්කොම පොලිස් දෙපාර්තමේන්තුවේ වියදම්. එතුමගේ කැබ් එකේ ඩීසල් වියදම විතරක් දානවා. ඒක හොඳයි නේද? අර ප්ලේන් එකේ ටිකට් එක වෙන්නේ නේද? ඒක විතරක් වෙන්නවා. අර දූෂිත රනිල් වික්‍රමසිංහටයි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට වඩා කෝටි ලක්ෂයක් වියදම වැඩි. දැන් ආණ්ඩුව කියන්නේ අපි ඉතිරි කරනවා කියලා. වාහන වලින් අපි ඉතිරි කරනවා. ආරක්ෂකයින්ගෙන් අපි ඉතිරි කරනවා. කණේවට අපි පාර්ලිමේන්තුවේ ගෙවනවා. එහෙම අපි ඉතිරි කරනවා කියලා කිව්වා. හොඳයි ඒ ආදර්ශය. ඒක හොඳයි. නරක නැහැ. හැබැයි මේ ආණ්ඩුවේ අමර දිසානායක මහත්තයාගේ මුදල් ඇමති හැටියට අර දූෂිත රනිල් වික්‍රමසිංහටයි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට වඩා කෝටි ලක්ෂයක් වියදම් වැඩි. මන් දන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා. කෝටි ලක්ෂයක් වියදම් වැඩි. කාලත් කණේවටත් ගෙවවලු පාර්ලිමේන්තුවේ. ආරක්ෂකයොත් කැපුවලු. ලොකු වාහන පෙළපාලිත් නැවැත්තුවලු නේද? කෝටි ලක්ෂයක් වුණා. ඔය මතක තියාගන්න මිත්‍රවරුනි, ඔය දේශපාලකින්ගේ බොරු අල්පේච්ඡතාවයන් රකින්න සමහර වෙලාවට අර ඊට වැඩිය වියදමක් කරනවා. හොඳේ? ඔය එක කාලයක් ඔය ඉන්දියාවේ හිටිය ජාතික නිදහස් සටනේ මේ කවි කිවිඳියා සරෝජිනී නායක. එතුමිය කිව්වා ගාන්ධිතුමාගේ අල්පේච්ඡතාවය රකින්න අපට යලවා එතුමා ධනපතියෙක් හැටියට රණතු කොට වඩා වියදමක් කියලා. උදාහරණයකට ගාන්ධිතුමා යන්නේ දුම්රියේ 3 වෙනි පන්තිය. එතකොට 3 වෙනි පන්තිය කියන කාටත් තේරෙනවනේ. පළවෙනි පන්තිය තියෙනවා, ඔය දෙවෙනි පන්තිය තියෙනවා, 3 වෙනි පන්තිය යන්නේ සාමාන්‍ය ජනයාගේ පන්තිය. හැබැයි ගාන්ධිතුමත් එක්ක සාමාන්‍ය මිනිස්සු පටවන්න පුළුවන්. බෑ. ඒකෙන්ද මුළු කොම්පාර්ට්මන්ට් එකම ගන්න වෙනවා. එතකොට එයාගේ මේ දුප්පත්කම නඩත්තු කරන්න ඉන්දියා ආණ්ඩුවට ගෙවන්න වෙනවා. අනුර දිසානායකගේ ආරක්ෂකයොත් ඒකයි මිත්‍රවරුනි. ළඟදී එතුමා ගියා මේ දළදා වහන්සේ මේ ප්‍රදර්ශනයක් කරනවානේ 18 වෙනිදා ඉඳන්. ඒ පිළිබඳ සාකච්ඡාවකට මහානායකවරු හම්බ වෙනවා. ඒක සාමාන්‍ය සාකච්ඡාවක්. ඒතකොට ඒකට රූපවාහිනී නාලිකා ඉදිරියේ යන්නේ කැබ්රියයි ආරක්ෂකරයයි විතරයි. හරිද? තරඳුල අපි යනවා කොහෙද? නුවර. මාවතගමින් පටන් ගත්තේ අපි ඔය චෙක් කරා. හරිද? 10000කට වැඩි පොලිස් සේනාංකයක් බස්සලා දෙමු. හැමතැනම අපි ගියා මේ කටුගස්තොටට, එතනින් පාත දුම්බරට, උඩු දුම්බරට ඔහොම ගියා. මේ උඩු දුම්බර කියන්නේ සෑහෙන දුර මැද මහනුවර. හරි? ඒ හැමතැනකම නවත්ත චෙක් කරනවා. පිටින් ගෙන ආපු පොලිසිය සියලුම දෙනා පාරවල් වල හැම තැනකටම දාලා චෙක් කරනවා. අර ගාන්ධිතුමා 3 වෙනි පන්තියේ ගියා වගේ තමයි. හරි? අර කැබ් එකයි ආරක්ෂක ජීප් එකයි යන්නේ. තව ජීප් 100 ගාණක් පාරට දාලා තියෙනවා. මම අභියෝග කරනවා පුළුවන් නම් මහනුවර ගිය දවසේ කොච්චර පොලිස් වාහන පාරට දාලා තිබුණාද? පිටතින් ආපු පොලිස් සේනාංක මොනවද? ආරක්ෂක සේනාංක මොනවද කියලා පුළුවන් නම් සභාගත කරන්න. මේගොල්ලෝ කරන්නේ මොකක්ද දන්නවද? ඒ ඔක්කොම පොලිස් දෙපාර්තමේන්තුවේ වියදම්. එතුමගේ කැබ් එකේ ඩීසල් වියදම විතරක් දානවා. ඒක හොඳයි නේද? අර ප්ලේන් එකේ ටිකට් එක වෙන්නේ නේද? ඒක විතරක් වෙන්නවා. මෙහෙම වංචා වලින් රට යන්න බෑ මිත්‍රවරුනි. මුන්නහලාගේ මේ අල්පේච්ඡතා. අපි අපරාධ කියන්න බෑ. අපේ අගමැතිතුමියට නම් ලක්ෂ කීයක්ද මන් දන්නේ මේ ඡන්ද හම්බුණා. එතුමිය නම් කිව්වා මම නම් ඔක්කොම සැප සම්පත් ගන්නවා. අපි පොරොන්දුුනේ නෑ ලොකු වාහන ගන්න නෑ කියලා. අපි පොරොන්දුුනේ නෑ ආරක්ෂකව ගන්නවා කියලා. එතුමිය ඒ ඔක්කොම භුක්ති විඳිනවා. දිනේෂ් ගුණවර්ධන මහත්තයාටත් වැඩිය හොඳට එතුමිය ඒ කටයුතු කරගෙන යනවා. මේ වයින් රටක් හදන්න බෑ මිත්‍රවරුනි. මේ වගේ අල්පේච්ඡ කතා වලින් රටවල් හදන්න බෑ. රටවල් හදන්න වැඩපිළිවෙළවල් එක්ක ප්‍රායෝගික මිනිස්සු